අයිබෝන් සුබම සුබ දවස සෑම සිල්ලතට දෙනාටම. ඉතින් කොහොමද මම එනකම් පෙලක් අය ආදරී නම් තාත්තේ සමහරට හොඳින් බලාගෙන ඉන්න ඇති. සමහරට පෙලක් අය කාර්යබහුල නිසා සමහරට ආවහම වීඩියෝ එකක් බලන ඇති. සමහරට පෙලක් අය යන ගමන් සමහරට ඔය ෆොටෝ එක හරි බලලා මේ මෙයානේ කියලා මේ දේවල් අහන්න නැතුව යනවා. ඉතින් මම ඔබගෙන් ඉල්ලනවා ඔබගේ මනසට ශක්තියක් වෙන දෙයක් ඇත්නම් ඔබව දිරිගන්වන්න සෑම මොහොතකම ප්‍රශ්න කරදර තෝරා බේරාගෙන ඒවා දිරිගන්නන කෙනෙක් ඔබට මුණ ගැහිලා තියෙනවා නම් ජීවිතේ එයාව අනිවාර්යයෙන්ම ඔබේ කෙනෙක් කරගන්න. එයා ඔබ හොඳ කල්යාණ මිත්‍රයෙක් බව වටහා ගන්න. ඒ තමයි ඔබට තියෙන එකම අවස්ථාව. ඒ නිසා මම ඔබට ඉල්ලනවා මගෙත් එක රැඳෙන්න. ඉතින් ගොඩක් කාලෙකින් ගොඩක් දවසකින් ඔබ ගාවට එන්නේ වෙනස් වෙනවා ගොඩක් දේවල්. ජීවිතය කියන්නේ තප්පරෙන් තප්පරය මොහොතකම වෙනස් වෙන දෙයක්. මම ඔබට මෙහෙම කියන්න. අපිට අම්මේ තාත්තේ කරදර තියෙනව නේද? මේ කරදර කියනවා අපි විසඳ ගන්න ගොඩක් උත්සාහවන්ත වෙනවා ජීවිතේ. ප්‍රශ්නයක් ආවොත් ඒක අපි විසඳ ගන්න උත්සාහවන්ත වෙන්නේ. ඒ ප්‍රශ්නේ අපි වැඩි වෙනකන් ඉන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි සෑම කෙනෙක් තුල එහෙම හිතුවොත් මේ ලෝකේ ගොඩාක් අම්මේ තාත්තේ ලස්සන වෙනවා. ලස්සන වෙන්නේ ලෝකේ නෙමෙයි. මිනිස්සුන්ගේ සිත්, මිනිස්සුන්ගේ හිත ලස්සන වෙන්න ලෝකේ සුන්දර වෙනවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ හිත හරි සුන්දරයි. හිත හරි ලස්සනයි. ලස්සන වෙන්නේ හොඳ සිතුවිලි තියෙන්න ඕනේ. ඒක නිසා ඒකයි තුන් ලෝකෙටම ලස්සන උනේ. ඉතින් අපිට ජීවිතේ හම්බ වෙන කරදර බාධක හැම දෙයක්ම ජයගෙන යන්න ඕනේ. ඉතින් ඒක නිසා අපිට කරදර වැඩි, ප්‍රශ්න වැඩි. හැබැයි මේව අපි විසඳ ගන්න ඕනේ. සෑම මොහොතකම මම හිතනවා අපිට වැඩිපුරම හම්බෙලා තියෙන කරදර විසඳගෙන තියෙන්නේ කරදර ප්‍රශ්න මේවා අම්මේ තාත්තේ අපිට හිතන්න කවදාවත් ආදරණීය තාත්තේ නැති වෙන දේවල් නෙමෙයි. ජීවිතේ කරදර අම්මේ තාත්තේ අපිව සෑම මොහොතකම ශක්තිමත් කරනවා. කරදර කියන්නේ ජීවිතේ ශක්තිමත් කරන දේවල්, හිත ශක්තිමත් කරන දේවල් කරදර කියන්නේ. ඉතින් ඒක නිසා ඒ කරදර ඔබව ශක්තිමත් කරගෙනම තමයි ජීවිතේ ඇදෙන්නේ. ඉතින් ඒක නිසා අම්මේ තාත්තේ කරදරයක් එනකොට හිතන්න තියෙන හොඳම දේ තමයි මට මේක එන්න හේතුව ඇයි? මොකද හේතුව? මම කරපු දෙයක්ද? ඉතින් ආදරණීය මිතාත්තේ ඔබට කරදරයක් එන්න ඔබ තව කෙනෙකුට කරදරයක් කරලා ඇති. ප්‍රශ්නයක් දාලා දැම්මොත් තමයි ඔබට ප්‍රශ්නයක් එන්නේ. සමහරවිට ඔබ ප්‍රශ්නයක් බැලුවොත් අම්මේ තාත්තේ ඔබව ප්‍රශ්නකින් හෝ කරදරයකින් ගලවනවා. එහෙම තමයි මේ සබහාදහම හැදිලා තියෙන්නේ. එහෙමයි. සබහාදහම හැදෙන්නේ එහෙමයි අම්මේ තාත්තේ. සබහාදහමට අපි අවනත වෙන්නේ සබහාදහම අපිට අවනතයි. අපි මිනිස්සුන්ගේ ප්‍රශ්න බලන්න අපිට ප්‍රශ්න එනවා හරි අඩු. අපිට මිනිස්සුන්ගේ කරදර දකින්න ඒ කරදර වලට උත්තර දෙන්න ඒ කරදර නිවැරදි කරගන්න අපේ ජීවිතේට ප්‍රශ්න එනවා හරි අඩුයි. ඉතින් ගොඩක් මේක මිනිස්සු දන්නේ නැහැ. මේ ගැන හිතන්නේත් නැහැ. ඒක නිසා මම හිතන්නේ අපිට ගොඩාක් කරදර අම්මේ තාත්තේ අපි ගොඩාක් කරදර සමහරට අන්න හැටෝ සත්‍යකුට කරපු නිසා බව මතක තියාගන්න. මේක තමයි ඇත්තම දේ. ඒක නිසා නමුත් අපි ශක්තිමත්ම මුහුණ දුන්නොත් සෑම දෙයක්ම වෙනස් කරන්න පුළුවන්. වෙනස් වෙන තැන. ඉතින් ඒක නිසා කරදර බාධක ජීවිතේ සෑම මොහොතකම අම්මේ තාත්තේ අපේ හිතවලට ඇහිල්ලා තියෙනවා. නතර වෙලා තියෙනවා. ඒ විසඳ ගන්නක් තියෙනවා. ඉතින් ඒක නිසා මෙහෙම හිතන්න අවසානයේ ඔබට විසඳගෙන කරදර ජීවිතේ දිනපු අය ඉන්නවා. හැබැයි තව කරදර බාධක ගොඩක් ඉතුරුව. එතකොට ඔබට ගන්න තියෙන දේ මොකද්ද? සියලු කරදර විසඳගෙන මේ ජීවිතෙන් සමුගත්තේ අය හරි අඩුයි. තව කරදර ඔබට එන්න තියෙනවා. නමුත් ජීවිතේ ඔබ අවසාන මොහොතේ පවා ඔබ නික්මන්නේ කරදර විසඳගෙන නන්නේ. මම ඔබට මෙහෙම කියන්නම් අපේ ජීවිතයට තියෙන හරිම අපේ ජීවිතේට වටිනාම ටික අපි තෝරගෙන තියෙන්නේ මෙහෙමනේ. නේද? අපි උපදිනවා. ඔබම උපදිලා ඉන්නේ. ඉතින් අපි කාලය වෑමෙන් අපිට අම්මෙක් තාත්තෙක් ජීවිතේ ඉන්නවා වටිනාම දේ. සහෝදරයෝ ඉන්නවා.
ඔබ උස්මහත් වෙනවා කාලය යෑමෙන්. ඔබට සමාජ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් හැදෙනවා. ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනි කියලා ඔබට හිතෙන තැනක් කවදා හරි ජීවිතේ ගොඩ නැගෙනවා. සමහරට ඔබ තනියම උත්සාහවන්ත වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. තනියම ජීවිතේ ගොඩ ගන්න අවස්ථාවල් ඔබට කොහොම හරි ඔබ හදාගත්තු අයද හදාගෙන ගමන යනවා. ඉතින් ඒකයි. ඉතින් ඒක නිසා ඔබට තියෙන කරදර ටික මෙන්න මේ ටික නේද? ඔබ ජීවිතේ යනවා. ඔබ උත්සාහවන්ත වෙනවා. ඔබ අනාගතය සාර්ථක කරගන්න. දැන් අනාගතය සාර්ථක කරගන්න එනකොට තමයි කරදර එන්නේ වැඩි වෙන්නේ. එතකොට ඔබ තවත් හොඳ භාර්යාව කෙනෙක් ඔබ සොයා ගන්නවා. ඔබ ආදරවන්තයෙක් හෝ වන්තියෙක් බවට පත් වෙනවා. ඒතකොට එයත් එක්ක ඔබ ජීවිතේ කැට ගහ ගන්නවා. එතකොට එයත් එක්ක ශක්තිමත් වෙදිනවා. ඒ අතරේ ඔබට අම්මයි තාත්තයි සහෝදරයොත් එක්ක හරිම ජීවිතය ගෙවන්න ඉතල යාළුවෝ ඔබට වුණ ගහනවා. ඉතින් ඒ ඔක්කොම ඔබට සමහර හොඳ තව ඉදිරියට ඔබ කසාද මැදලා යනකොට ඔබට ලස්සන දරුමල්ලෝ එනවා. නේද? එතකොට කාලය වැෑමෙන් අම්මයි තාත්තයි ගොඩක් වයසට ගිහිල්ලා. ඉතින් ඒක නිසා ඔබ සමහර ආර්ථික ශක්තිමත් කරන්න ඔබ හරි පඩියකට ඉතින් මෙවැනි දේවල් ඔබ කළමනාකරණය කරගන්නකොට ප්‍රශ්න අම්මේ තාත්තේ ඉතුරු වෙනවා. මේක තමයි ඇත්තම අවබෝධය කරගන්න. ඒක නිසා මනුස්ස ජීවිතයක් ඔබට සහ මට ආවේ වටිනාම දේ කෙනෙක් වෙනුවෙන් කැප වෙන්න, කෙනෙක් වෙනුවෙන් හිතන්න, කෙනෙක්ගේ ජීවිතය ඇත්තටම දකින්න, කෙනෙක්ගේ හිත දකින්න. මා විශ්වාස කරන්නේ ඒක තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ සෑම මොහොතකම හිතින් පෙන්වුවේ තව කෙනෙක්ගේ දුක අනිවාර්යෙන්ම දකින්නේ ඔබට වරදින්නේ නැහැ. තව කෙනෙක් කෙනෙක් වචනයෙන් හරි උදව්වක් කළොත් වරදින්නේ නැහැ. ඒකයි ඇත්තම දේ. ඉතින් ඒක නිසා කරදර ඔබට එන්න තියෙනවා. කරදර විසඳගෙන ජීවිතේ නික්මුණ අය නැහැ. කරදර ඉතුරු කරගෙන අය සෑම දෙයක්ම යන්නේ එන විදිහට ඔබ ජීවිතේ මුහුණ දෙන්න හරි සැහැල්ලුවෙන් ගෙවන්න හොඳම දේ තමයි ඔබ අන් අයට උදව් කරගෙන ගමන ගියොත් ඔබ සතුටින් නම් අනිත් අය සතුටින්. ඔබ සතුටු වෙන්න නම් මේ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන යා යුතුයි. එන්න සෑම කරදරයක්ම එදිනදා එන කරදරවලට ඔබ මුහුණ දිය යුතුයි. එහෙනම් බුදු සරණයි දේ පිහිටයි. ගිහිල්ලා එන්න නැවත ඔබ ගාවට. හරි ආදරව සිලාදම හැඳුන. මගෙත් එක්ක ඉන්න හැමදාම බුදු සරණයි දේ පිහිටයි ගිහිල්ලා එන්න.